Okay. Okay. සුබ දවසක් ඉතින් හැම දෙනාටම ඉතින් ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි දෙන්නගේ පොඩ්කාස්ට් එකට. ඉතින් මගේ නොදන්න කෙනෙක් ඉන්නවා මගේ නම ටියල පුනරොඩ්රිගෝ. මම දැනට ජීවත් වෙන්නේ ජපානයේ. මම ප්‍රොෆෙෂනලි ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඒ වගේම චයිල්ඩ් කෙයාර් වර්කර් කෙනෙක්. මගේ සෙක්ටර් එකේ මම වැඩ කරන ගමන් සක්සස්ෆුල් ඔන්ලයින් ස්පේස් එකේ ඩිජිටල් බිස්නස් එක රන් කරන ගමන් ඉන්නේ. ඉතින් අද දින්නවා මගෙත් එක්කලා මගේ මෙන්ට වරුණි පතිරාජ ජපාන් ඉඳලා සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි හාහපුරා කියලා අද අපේ දෙවනි එපිසෝඩ් එක Vibe and Vision පොඩ්කාස්ට් එකේ. ඉතින් අද අපි බලමු කතා කරන්න මොනවද කියලා අපි තීරණය කරගෙන ඉන්නවා. ඉස්සරහට වෙන්නේ මොනවද කියලා බලමු. ඉතින් මගෙන් දැන් ස්ටේජ් එක ඊළඟට මම අවස්ථාව ලබා දෙනවා මගේ මෙන්ට වරුණි පතිරාජ. ඉතින් වරුණි අක්කා කොහොමද? ඉතින් පූර්ණ ඔව් අද අපේ Vibe Vision පොඩ්කාස්ට් එකේ දෙවෙනි දවස. ඉතින් ගොඩක් දෙනෙක් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ අපේ ස්ටාර්ට් එකට. අපි හිතපුවත් නැති ප්‍රතිචාර ගොඩක් තිබුණා. ඉතින් ඇත්තටම මේ ගොඩක් ස්තුතියි හැමෝටම සහ මේ ඒගොල්ලන්ගේ ඒ දෙන එන්කරේජ්මන්ට් එකෙන් තමයි අපි ඉස්සරහට යන්නේ නේද? මේ තව තවත් අපි වචනයකින් හරි එකකින් හරි අනිවාර්යයෙන් ලයික් එකකින් හරි අපිට නේද කමෙන්ට් කරන ගොඩක් දෙනෙක්ට ගොඩක්ම ස්තුතියි කියලා අද ලයිව් එක බලන් ඉන්න හැමෝම වෙල්කම් කරන ගමන් ඉතින් මේ ස්ටාර්ට් එකේම මේ මට හිතුණා ඉතින් කොහොමද පුරන අද දවස ඔයාගේ අද දවසනේ අද ඇත්තටම කිව්වොත් බ්‍රහස්පතින්දා අද නේ අද කොහොමද අද දවස ගෙවුනේ ඔයා බිසි වුණාද ගොඩක් බිසි වුණා කියලා කියන්නේ හැමදාම ඉතින් මම බිසිනේ මම ඉතින් වැඩ කරන්නේ නර්සරි එකක හින්දා නර්සරි එකේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හින්දා ඉතින් නර්සරි එකේ ඉංග්‍රීසි පැත්ත කරන්නත් ඕනේ චයිල්ඩ් කෙයාර් එක පැත්ත කරන්නත් ඕනේ ඉතින් ලේසි නෑ පොඩි ළමයි එක්කන වැඩ කරන්න තියෙන මම ඉතින් උදේ ඉඳන් හවස වෙනකන් ඒගොල්ලන් එක්කලා දඟලලා කරලා ඉතින් මහන්සි පොඩ්ඩක් අද නීය කරිදෙනවා මගේ මන් දන්නේ නෑ කියලා ඒකට ඉතින් පොඩි අයත් එක්ක ඉද්දි පොඩි චුටි තියනවා නේද පොඩි ස්ට්‍රෙස් නැති වෙන ගතියක් නැද්ද ඔයාට එහෙම එකක් දැනෙන්නේ පොඩි අයත් එක්කලා ඉද්දි ඇත්තටම කිව්වොත් අක්කා ස්ට්‍රෙස් එක නැති වෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු අයත් එක්කත් වැඩ කරන්න වෙනවනේ අනිවාර්යෙන් මෙහෙමයි පූර්ණ ජපනිස්ලා එක්ක වැඩ කරන එක ලේසි නෑ ලේසි නෑ මට ඇත්තටම කිව්වොත් ඔයයි මමයි දෙන්නම වගේම මං හිතන්නේ ජපානයේ වැඩ කරන ගොඩක් දෙනෙක් ඒකට සාක්ෂි කියලා කියන්නේ ඇත්තටම ගොඩක් අය ඇහුවොත් මම හිතන්නේ part time එකේ ඉඳන් full time එකක වැඩ කරන අය ගැන ඇහුවොත් එහෙම කියයි මේ මිනිස්සුත් එක්කලා වැඩ කරන එක ඇත්තටම කිව්වොත් ලේසි නෑ. ඒක එකක් මං හිතන්නේ අපි ලංකාවේ හැදිලා තියෙන විදිහ. අනිවාර්යයෙන්. ලංකාවේ. හැබැයි මම ඇත්තටම කිව්ව මම ලංකාවේ work කරලා නැහැ අක්කා. ඕකේ. මම ලංකාවේ work කළා. මම මුලින්ම ලංකාවේ work කරා කියලා මම part time විදිහට නම් English teaching ඒ වගේම Japanese ඉගෙනුවා. ඒත් ඉතින් ඒක part time විදිහට ඉගෙනුවත් මම වැඩ කරේ අර මම උගන්නපු මම ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරේ. එහෙනම් මට ගොඩක් මිනිස්සුත් එක්කලා ස්ටුඩන්ට්ස් ලත් එක්කලා මට අවස්ථාව තිබ්බට අර කොහොමද කියන්නේ අර වැඩ කරන ස්ටාෆ් එකත් එක්කලා වැඩි එකක් එක්ක ඔයා හැම වැඩ කරලා නැහැ. ඔව් තව දෙයක් පූර්ණ මොකද මේ දැන් අපි අර අපේ ලංකාවේ මම නම් ජොබ් කරලා තියෙනවා. මම හැබැයි ලංකාවේ හොස්පිටල් එකට වඩා මම වැඩ කරලා තියෙන්නේ සිංගප්පූරුවල. වැඩි කාලයක්. ඉතින් එහෙයි සිංගප්පූරුවේ ජපානුවේ කම්පෙයාර් කරනකොට මං හිතන්නේ මෙහෙට වඩා මම ගොඩක් ජීවිතේ වින්ද කිව්වොත් මං නිවැරදි. මොකද මට චැලෙන්ජස් අඩුයි එහෙදි. මොකද ගිය ගමන්ම මගේ කරියර් එක මට ඒ පොසිෂන් එකම මට හම්බෙනවා. සහ මට ඊට වඩා දෙයක් එහෙ ලැබුණා. ඉතින් ඒ කියන්නේ අපි ප්‍රොමෝෂන් පවා අපිට එහෙ ගන්න පුළුවන්. නමුත් මෙහෙ අපි හිතන ලෙවල් එක නෙමෙයි අපිට ලැබෙන්නේ. ඔයා කොච්චර දුරට මම දන්නවා පූර්ණ මෙහි කැම්පස් වෙනකන් කැම්පස් ගිහිල්ලා එයා ඩිග්‍රියක් ගත්ත කෙනෙක්. මම මෙහි කැම්පස් කෙනා. නමුත් මම ලංකාවේ මම සසකාව ගිහිල්ලා මම ලැන්ග්වේජ් කරලා ඊළඟට මම චයිනීස් කරලා මේ කොළඹ කැම්පස් එකේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒ මොන දේ කරත් අපිට ඒ ලෙවල් එක මම හිටපු ලෙවල් එකෙම මට මේ රටට ඇවිල්ලා මගේ කරියර් එක මට ඒ තැන මට හම්බුන්නේ නැහැ. හේතුව තමයි ජපනීස්ලගේ රූල් එකක් තියෙනවා මෙයාලගේ ලයිසන්ස් නැතුව වර්ක් කරන්න බෑ. අනික ඒක හේතුවක් වගේ ජපනීස් ෆස්ට් කියන එක හේතුවක්. yes ඒකක් තියෙනවා. මොකද අපි කොච්චර එඩියුකේටඩ් වුණත් අර
අපේ ලංකාවේ නම් කියනවනේ පූර්ණ අර සුදුස්සාට සුදුසු සැන දිය යුතුයි කියලා. නමුත් මේ රටේ එහෙම නීතියක් නැහැ. එයා මට වඩා පහත් ඒ කියන්නේ පහත් කියලා කියන්නේ එඩියුකේටඩ් ලෙවල් එකෙන් පහත් වුණත් එයා ජැපනීස් නිසා එයාට මට වඩා මට දෙන්න තියෙන ප්ලේස් එක එයාට දෙනවා. ඒක මට පෙනි ඒක වෙච්ච තැන් ගොඩාක් තිබුණා. අනිවාර්යෙන් ඒක මටත් වෙලා තියෙනවා ගොඩක් තැන්වල. කියන්නේ මම මුලින්ම ජපාන් වලට ආවේ 2016 සමයි කියලා මට මතක. කියන්නේ දැන් අවුරුදු 9කට කලින්. ඉතින් ආකුත්ම දන්නේ නැහැ. අපේ තාත්තත් දන්නේ නැහැ, මගේ අම්මත් දන්නේ නැහැ. ඉතින් මමත් ආවේ යාළුවෙක්ගේ කියන්නේ දන්න කෙනෙක්ගේ මාර්ගෙන් ආවේ. ඉතින් මුලින්ම ආපු ගම ඉතින් ඇතුළුනේ ජැපනීස් ලැන්ග්වේජ් ජැපනීස් ඉගෙන ගන්න පුළුවන් ලැන්ග්වේජ් ස්කූල් එකකට. ඇත්තටම කිව්වොත් ඒ මම ඇතුල් වෙද්දි මට ඇත්තටම කිව්වොත් අර ජැපනීස් ප්‍රොෆිෂන්සි එක්සෑම්ස් වල N3 කියන්නේ level 3 වෙනකම් මට තිබ්බා. ඔව්. ඒ කියන්නේ මට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ ඇත්තටම ජැපනීස් ලැන්ග්වේජ් ස්කූල් යන්න. මට කෙලින්ම කෙලින්ම ආට මේ ලංකාවේදී තා පොඩ්ඩක් මට මේ මහන්සිලා කරා මේ ඉගෙන ගත්තා නම් මට කෙලින්ම ලංකාවේ ඉඳන් ජැපෑන් වල මේ මොනවාද යුනිවර්සිටි වලට ඇප්ලයි කරන්න තිබ්බ. නමුත් දැනගෙන නැහැ. ඊට පස්සේ ආවට පස්සේ ඔයාට ස්කෝල් එකක් පවා ලැබෙන්න තිබ්බා පූර්ණ. අනිවාර්යෙන්. මම දන්න විදිහට මොකද ලංකාවේ මේ O level සබ්ජෙක්ට් එකට පවා ජැපනීස් කරන ළමයින්ට ස්කෝලර්ෂිප්ස් හම්බෙලා තියෙනවා. මම දන්නවා. ඉතින් ඔයාගේ නොලෙජ් එකත් එක්ක අනිවාර්යෙන් ගන්න තන. මොකද සමහර අවස්ථාවල පූර්ණ අපේ නොදැනුවත්කම නිසාමත් සමහරලාට අපි මේ වගේ රටවල් වල අතරමං වෙනවා. නොදැනුවත්කමක්ම තිබ්බා අනිවාර්යෙන් කිව්ව. තනික තරුණයිනේ ඒ කාලේ මට එතකොට අවුරුදු 20ක්. තේරෙන්නේ නැහැනේ, දන්නෙත් නැහැනේ. ඉතින් ආවට පස්සේ මගේ මුලින්ම තිබ්බ ටාගට් එක මම කොහොම හරි යුනිවර්සිටි යනවා කියන එක. මෙහෙ ඊට පස්සේ මම ලැන්ග්වේජ් ස්කූල් එකේ මගේ ඒකට ඉන්නවනේ වෙනම මොකක්ද අපි කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් ඉන්නවනේ. ඒගොල්ලෝ එක කතා කරද්දී ඒගොල්ලන් මට කිව්වේ මොකක්ද එකම දේ තමයි ෆොරිනර් ස්ටුඩන්ට් කෙනෙක්ට, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට ජපාන් වල යුනිවර්සිටි යන්න බෑ කියන මට කිව්වා. ඔයා කියන්නකෝ ආයේ කතාව. ඊට පස්සේ මටත් තියෙන කතාවක් කියන්න. මට යන්න බැහැයි කියලා කිව්වා අක්කා. මොකද එතකොට මම ඒ කාලේ වෙද්දි මම එක්ක මොකක් හරි ටෙක්නිකල් ස්කෝල් එකකට හරි නැත්නම් යුනිවර්සිටි එකට හරි ඇප්ලයි කරන්න ඕනේ කාලේ. මොකද මෙහි ජපාන් වල දෙන්නේ නැහැ අර වීසා එක. අර මේ ඔයාට ස්කෝල් එකක් හොයාගන්නකම් අපිට වීසා දෙන්නේ නැහැ මෙහෙ ඉන්න. ඉතින් මට වීසා ඉරුවෙන්න ඔන්න මෙන්න තිබ්බේ. ඒගොල්ලෝ මට බැහැම කිව්වා. ඔයාට යන්න බැහැ අමාරුයි. උනාට මම කරේ මොකද? මම තනියම යුනිවර්සිටි හෙව්වා. ඊට පස්සේ යුනිවර්සිටි වලට යන්න මෙහෙ තියෙන වෙන EJU කියලා එක්සෑම් එක. මම ඒක තනියම පාඩම් කරා. මට ඒකට කිසිම උදව්වක් මගේ ලැන්ග්වේජ් ස්කූල් එකෙන් හම්බුන්නේ නැහැ. මම හිතන්නේ මේක බලාගෙන හිටියොත් මගේ තාත්තා අම්මයි දැනගන්නේ මම මෙච්චර කල් නොකියුව දෙයක්. මට කිසිම උදව්වක් හම්බුන්නේ නැහැ ලැන්ග්වේජ් ස්කූල් එකෙන්. ඒ හින්දා අදටත් මං හිතනවා ඒ ලැන්ග්වේජ් ස්කූල් එකට මං ගිය එක පොඩ්ඩක් මගේ අතින් වෙච්ච ලොකුම වැරද්දක් කියලා. ඕක පූර්ණ මං හිතන්නේ ඔයා විතරක් නෙමෙයි. මොකද මම මේ රටේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. මම ලංකාවේ ඉගෙනගෙන මෙහෙට ආපු කෙනෙක්. හැබැයි මගේ හස්බන්ඩ් ලැන්ග්වේජ් ස්කූල් ඉඳන් සෙම්මොන් දෛගකු ඔය තුනම කරපු කෙනෙක්. හැබැයි එයාට සෙම්මොන් යන්න අවශ්‍ය නැහැ. එයාට කෙලින්ම දෛගකු යන්න පුළුවන් වෙච්ච කෙනෙක්. නමුත් එයාට ඒ හරි ගයිඩන්ස් දුන්නේ නැහැ ටීචර්ස්ලා. ස්කූල් එකේ. එයා අදටත් වොරි වෙනවා එයාගේ අර අතන මැද ඒ අවුරුදු අර එතන මම හිතන්නේ දෙකක් හරි තුනක් හරි. එයා හැබැයි මට කිව්වා එයා සෙම්මොන් දෙකක් කරාද මන්ද කියලා. මට ඒක එච්චර මතකයක් නැහැ. මම හිතන්නේ එයාගේ අවුරුදු 3ක විතර කාලයක් එයාට අපරාධේ නැති වුණා කියලා. එයා අදටත් ඒකට වොරි වෙනවා. ඉතින් මම හිතන්නේ මම මේක බලන් ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනම් ඔයාලා ඉන්නේ මේ ලැන්ග්වේජ් ස්කූල් නම් දැනට ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරලා එක සෙම්මොන් එකක් හරි එක කැම්පස් යන්න පුළුවන් කෙනෙක් නම් ඔයා කෙලින්ම කැම්පස් ඇප්ලයි කරන්න. මොකද ඔයාගේ කාලය අපරාධ සහ මුදල අපරාධේ. මොකද මේ රටට අවශ්‍ය මේ රටේ ගොඩක් දෙයක් තියෙනවා. මොකද මෙයාලගේ විනය ඇත්තටම number 1. හැබැයි number 1 ඒකට මම ගොඩක් ගරු කරනවා. මොකද බොස් කෙනෙක් වුණත් වැඩ කරන පහත්ම සේවකයාට වුණත් ගොමෙන් නැසයි කියන්න අමතක කරන්නේ නැහැ. ඒකට අපි අනිවාර්යෙන් ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕන දෙයක්. මොකද අපි ඉන්න රට මේක. අපිට අකමැත්තෙන් වුණත් අපිට ඉන්න උනානේ මේ රටේ. ඔව් ඉතින් ඒක නිසා අකමැත්තෙන් වුණත් ඉන්න වෙච්ච නිසා අපි ඒක ඇප්‍රීෂিয়েට් කරන්න ඕන මේගොල්ලන්ගේ ඒ අපිට ඒ දෙන තැනට මේගොල්ලන්ගේ විනයට නේද?
නමුත් අර නොදන්න දේවල් ගොඩාක් තියෙනවා දැන් අලුතෙන් එන අය. අනිවාර්යෙන් ගොඩක් මන් දන්නේ නැහැ ඇයි මෙච්චරට අර මේ අර වීසා එක කිය මේ වීසා එක කිය SSW කිය අර එක අපි තියෙන ගොඩක් වීසා කැටගරීස් ඔව් ඉතින් ඔයා කියන්නේ පූර්ණ මගේ තියෙන ඒ කියන්නේ මම ආවේ ඩිපෙන්ඩින් නිසා මම මැරි කරලා මම මෙහෙට ආවේ ඩිපෙන්ඩින් වීසා එකක් නිසා මට පැය 28යි. කියන්නේ ගක්සේ කෙනෙක්ගේ පැය ගාන තිබ්බේ. නමුත් ගක්සේට වඩා වැඩි මේ වැඩිපුර වැඩ කරන්න පුළුවන් එකක් මට තිබුණා. හරිද? නමුත් ඒ ලිමිට් එක සහ ඒ මගේ කොච්චර ක්වොලිෆිකේෂන්ස් තිබ්බත් මේගොල්ලෝ මගේ වීසා කැටගරි එකත් එක්ක මට මගේ කරියර් එකට ඒ කියන්නේ මගේ පොසිෂන් එක මට දුන්නේ නැහැ. ඉතින් මන් දැන් යන හොස්පිටල් එකට මීට අවුරුදු දැන් ඔව් මීට අවුරුදු 5කට කලින් මම ඇහුවා ඇප්ලයි කරා. බැහැ කිව්වා. හේතුව මොකද්ද? වීසා එක. එයාලා මගේ කිසිම දෙයක් බැලුවේ නැහැ. එයාලා බලපු එකම දේ වීසා එක. හැබැයි ඊට පස්සේ මං කිසිම එක්සෑම් එකක් නොකර මම මේ ජොබ් එකට ඇප්ලයි කරේ. ඉතින් එකම මගේ තිබ්බ එකම ක්වොලිෆිකේෂන්ස්. එතකොට මොකක්ද එතන තත්ත්වය කියන පාඩ තේරෙනවද? හරි අසරණ වෙනවා මිනිස්සු මේ වගේ රටකට ආවොත්. වෙනවා ඒක ගැන කියන්න හේතුවක් නැහැ අක්කා. දවතනම මං හිතන්නේ මං ගොඩාක් අඬපු ආර අනන්තයි. මට හපව සිංගප්පූවේ යන්න ඕනේ කියලා. නමුත් පූර්ණ මම තනියම නෙමෙයි. එතකොට මට තව පැත්තක් හිතන්න ඕනේ. මං හිතන්නේ ගොඩක් වෙලාවට අසරණ. අනිත් එක දැන් අපි අර ගෙවල් වල තමන්ගේ කියලා ගෙවල් වල ඉඳගෙන එහෙම හිටියට අපි මුලම ආවම ටික ඇපාර්ට්මන්ට්ස් වල පැක් වෙලා ඒක හරි අමාරුයි ඒ ලයිෆ් එක. අනිත් එක මම හිතන්නේ මම මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්නකොට පවා පුදුම ස්ට්‍රෙස් එකකින් පාඩම් කරේ. මේ හරියට නිකන් එක්සෑම් කරපු නැති කෙනෙක් වගේ ජීවිතේට. ඒ තරම් ස්ට්‍රෙස් එකක් මේගොල්ලෝ අපිට දෙනවා. මට තේරෙන්නේ ඇයි කියලා. හැබැයි සමහර විට මේ අලුතෙන් එන කෙනෙකුට මම හිතන්නේ මේක chance එකක් වෙයි. මම හැබැයි පූර්ණ ලංකාවෙන් එන කෙනෙකුටත් මම වැඩි කියන්නේ නැහැ ජපාන් එන්න කියලා. ඒක ඔයා මගෙන් යන්නේ ඒක. මම දන්නේ නැහැ ඇයි කියලා. සමහර අය හිතනවා ඇති ජෙලසි කියලා. මොකද ජෙලසි එකක් නෙමෙයි. අපි වැටිච්ච අමාරුවේ තව කෙනෙක් වැටෙනවට මම කැමති නැහැ. කැමති නෑ. මමත් කැමති. මොකද මටත් ගොඩක් අහනවා කොහොමද මෙහෙමයි අයියේ එන්නේ කොහොමද අරකද මේකද. ඊට පස්සේ මගේ දන්නේ යාළුවෝ පවා අහනවා. කියන්නේ ලංකාවෙද්ද. මං කියන්නේ එකම දෙයයි. එන්න එපා ජපාන්. ඒක සහනව දැන් ඔයා දැන් ජපාන් ඉන්නේ කොච්චර කාලද? මං කිව්වා 9ක් වෙනවා කියලා. එතන අවුරුදු 9ක් ඉන්නේ. මං කියන්නේ එකම හේතුවයි. එකක් මම අවුරුදු ගාණක් වියදම් කරපු සල්ලි ප්‍රමාණයක් තියෙනවා මෙහෙදී. ඒක එකකට එකක් ඇටච් වෙලා එන්නේ. මං ඒකෙන් මොකක් හරි දෙයක් බැරිව අමාරු වුණත් මං යම් කිසි ප්‍රමාණයක් මං උපයා ගන්න. ඒ ප්‍රමාණයක් පුළුවන් ප්‍රමාණයක් earn කරගන්න ඕනේ. earn කරගන්න නැතුව මට ඊළඟ ස්ටෙප් එකට යන්න බෑ. මොකද earn කරගන්නත් බෑ අක්කා මේ තියෙන සිටුේෂන් එක ඇත්තට. මොකද ඇත්තටම කිව්වොත් අවුරුදු 30ක ඉඳන් ඒ කියන්නේ අවුරුදු 5කට ගියොත් අපි අවුරුදු 30ක් පස්සට ගියොත් එම ජපාන් වල මොකක්ද බඩු මිල එන්න වැඩි වෙලා තියෙනවා. කියන්නේ ලිවිං කොස්ට් එක මේකේ මම දැක්ක පූර්ණ මේ ගොඩක් අය මේ බත් කන්න නැහැ කියලා මේ නිවුස් එකකට ගියා. මොකද දැන් යෙන් 2500ට ගත්ත මේ කිලෝ 5 දැන් 4000 ගාණක් හරි 5000ක් හරි වෙලා. කියන්නේ ඩබල් මන්දම් පෙරේද ගිහිල්ලා ගන්න බැලුවා කිලෝ 5ක් 5700 ගාන. කියන්නේ 6000කට කිට්ටු වෙන්න වෙනවා. එතකොට හිතන්නකෝ දැන් මෙහි තියෙන ලොකුම නෝට්ටු ප්‍රමාණය 10 එකන අපි කියන්නේ මෙහි කොලයක් කියන්නේ 10 කියන්නේ කරන්සි එක. ඉතින් ඒකෙන් 6000ක් ගියා කියන්නේ ඉචිමන් ඔව්. අන්න ඒකෙන් 6000ක් ගියා කියන්නේ ඉතුරු වෙන්නේ අතේ කීයද? එතකොට ඒ කොලෙන් 4000යි. ඊට පස්සේ ඕකෙන් එලෝල් ටිකක් ගත්තට පස්සේ ඒ 4000ත් ඉවරයි. මේ රටේ ඇත්තරම කිව්ව මම දන්නේ නැහැ. අර අවුරුදු ගාණක් තිස්සේ ලිවිං කොස්ට් එක වැඩි වුණාට ඇයි ඒ හා සමානව සැලරීස් එහෙම කිසිම ඉන්ක්‍රීස් එකක් නැහැ නේද පූර්ණ ඒක ඉන්ක්‍රීස් එකක් නැහැ. අනික කිසිම බෙනිෆිෂල් නැහැ මම හිතන්නේ ජපාන් වල. අනිවාර්යෙන් ඔව්. මම දන්නේ ජපාන් වල මේ ගොඩක් අය එන්න හේතුව මං හිතන්නේ අර පිටින් දකින්න දේ අර තියෙනවනේ ජැපනීස් අය ලස්සනට හිටගෙන වාහනයක මේ කෝච්චි එකට නගින එක හරිය. ලස්සනට හිටගෙන මේ හිටගෙන ඉඳලා ගොඩක් දෙනෙක් මේ කල්චර් එකට කැමති වෙලා. මොකද මගේ කසින් කෙනෙක්ගේ දුවෙක් එයා මාරු විදිහට ආසයි. එයා
මගේ කසින්ට කරදර කරනවලු මට අනිවාර්යෙන් ජැපන් යන්න ඕන මට එයාට හොඳ ඉංග්ලිෂ් ඒ කියන්නේ හොඳම ඉංග්ලිෂ් නොලෙජ් එකක් තියෙන දුවේ මේ එයා ඉංග්ලිෂ් මීඩියම් කරේ සවුත් අප්‍රිකා ඉන්නේ. එයාට ඕනම රටකට යන්න පුළුවන්. නමුත් එයා එන්න කැමති මෙහෙ මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. කල්චර් එක ලස්සනයි. කල්චර් එක ලස්සනයි. නමුත් ඒ පේන අපිට කියන්නේ කල්චර් එක කන්න කියලාද? පිටින් පේන ලස්සන ඇතුලේ නැහැ කියලා කතාවක් තියෙනවා. නෑ පිටින් පේන ලස්සන ඇතුලේ නැහැ කියන්නේ ඇතුලේ නෑ. ඉතින් ඒ වගේ තමා පූර්ණන්න. ඔන්න ඔතනින් අපිටත් තව දෙයක් හිතන්න දෙනවා. මොකද අපි ගැන මොකක් හරි අපි මේ කරන දේ කියන්නේ වැරදිට හිතන් ඉන්න ඕනම කෙනෙකුට පිටින් බලන් ඉන්න ඕනම කෙනෙකුට කියන්න තියෙන්නේ පිටින් පේන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඔයාලට පේනවට වඩා හොඳ දෙයක් ඇතුලේ ඇති කියන. අනිවාර්යෙන් පිටින් පේන අපිට ඉන්නවා මේ අපිට හැමදාම අපිට සපෝට් කරන ශෂි ඉන්නවා UK වලින්. Hi Shashi, thanks for watching. Thank you so much. For watching Shashi. ඉතින් ඔහොම තමයි. ඒ වගේ අර ඔව් කියන්න මතකුණා අර කොවිඩ් කාලේ ගොඩක් අපි විතරක් නෙමෙයි ලෝකෙ හැම රටකම කොවිඩ් කාලේ මට වෙච්ච දෙයක් නම් ඇත්තටම කිව්වොත් මට එතකොට මම යුනිවර්සිටි එකේ 3rd year යුනිවර්සිටි එකේ 3rd year පටන් ගත්ත විදිහ 3rd year පටන් ගන්නවා කියලා කියන්නේ මේක පටන් ඉන්ටර්න්ෂිප්ස් පටන් ගන්න ඕනේ අක්කා මෙහෙ. ඒකට කොවිඩ් එක හැම දෙයක්ම වැහුණා. කිසිම දෙයක් කරගන්න බැරි වුණා. වැඩකට යන්න බෑ කන්න මේ මොනවාද මේ පාර්ට් ටයිම් දම් නැති වුණානේ අපේ. එතකොට මම ඒ කාලේ තමයි ජොබ්ස් වලට දාන්න ඇප්ලයි කරන්න පටන් ගත්තේ. මං හිතන්නේ මම මේ අවුරුදු 2 ඇතුළත ඒ කියන්නේ 2022 මම ග්‍රැජුවේට් වෙනකම්ම මම හිතන්නේ මම කම්පැනිස් 400කට 500කට වඩා දැම්මා. එකකටවත් මට ආවේ නැහැ. ඊට පස්සේ මට ඒ අවුරුද්දෙම තමයි මගේ වීසා එක ඉවර වෙන්නේ ස්ටුඩන්ට් වීසා එක ඉවර වෙන්නේ තිබ්බ. මොකද යුනිවර්සිටි එකකින් ග්‍රැජුවේට් වෙනත් එක්කමලා වීසා එක ඉවර වෙනවනේ අපේ. එතකොට ඒ කියන්නේ 2022 අප්‍රේල් වෙනකොට අප්‍රේල් අන්තිම වීසා එක ඉවර වෙන්න කිට් වෙනවා. මට හොයාගන්න බැරි වුණා ජොබ් එකක්. මට කියන්නේ අක්කා ස්ට්‍රෙස් එක මට රැයට නිදා ගන්න බෑ. මට හිතන්නකෝ පාන්දර 1ට විතර ඇහැරෙනවා. ඒ වෙලාවෙ ඉඳන් මම එක දිගට ඇහැරලා මට නිදා ගන්න බෑ. මට කන්න බෑ. ඔව් ඒ ප්‍රශ්නේ පූර්ණ මටත් තිබ්බ කාලයක්. පුදුම අමාරු අන්තිමට මිග්‍රේන්. මොකද අර උදේට නැගිටින්න බෑ. මොකද රෑ නිින්ද ගිහිල්ලා නැහැනේ. මිග්‍රේන් කියන්නේ අක්කා ඔයා හිතන්න මට මාස 3ක් එක දිගට එකම විදිහට ඔළුවේ කැක්කමක් තිබ්බා. මාස 3ක් එක දිගට වා කියන්න ඒ කියන්නේ හිතලා වැඩි වෙලා අම්මලා දන්නේ නැහැ තාත්තලා දන්නේ අද දැනගනි සමහරට මම MRI එකක් කරන්න ගියා. මං හිතුවේ මගේ එක්ක මට ටියුම් එකක් තියෙනවා කියලා මගේ ඔළුව ඇතුලේ. හැබැයි එයාලා දැනගත්තා නම් ඔය ඔච්චර දුක් විඳ කියලා මං හිතන්නේ එදාම ඔයාට ලංකාවට එන්න කියලා. අනිවාර්යෙන් මට ලංකාවට එන්න කියලා. එහෙනම් මොකටද ඔච්චර දුක් විඳින්නේ කියලා. මම ඉතින් කියන්නේ හිටියා. මම හිතුවේ මට ටියුම් එකක් කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා MRI කළා. MRI එකේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අන්තිමට මගේ ඔළුවේ කැක්කුම නතර වුණේ දවස් දන්නවද? මට ජොබ් එක මගේ මුල්ම ජොබ් එක මට හම්බුනේ ෆ්‍රැන්චයිස් හොටෙල් එකක ෆ්‍රාන්ස් වල තියෙන ඕසකවල හම්බුනේ මේ මොකද්ද රිසර්වේෂන් ඩිපාර්ට්මන්ට් එකේ හම්බුනේ. එදා මට ඔයාට ජොබ් එක ලැබුණා කියලා ලෙටර් එක ඔන්ලයින් එකෙන් ආවට පස්සේ තමයි මගේ ඔළුවේ කැක්කුම නැති වුණේ. ඔය කියන්නේ බලන්නකො ඒක අපිට තිබිලා තියෙන ස්ට්‍රෙස් ඉතින්. ඒ ස්ට්‍රෙස් එක මන් නම් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේ රටේ හරි මං හිතන්නේ මේ රට විතරක්ම නෙමෙයි ගොඩක් රටවල් වල මේක තියෙන ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය හිතනවා පූර්ණ මේ ඒ කියන්නේ මේ රටෙන් පිට ඉන්න කට්ටිය හිතනවා අපි හරි කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙවනවා කියලා. ඒක නෙමෙයි ඇත්ත. පේන දේ නෙමෙයි ඇත්ත. හැමදේම එහෙම තමයි. ඔව් අපි අද මේ අර දැන් අපි දෙන්නගේ මේ ස්ටෝරීස් දෙකක් තමයි මේ ෂෙයා කරගත්තේ. හැබැයි ෂෙයා කරගත්ත එකට අපි හේතුවක් තියෙනවා. අනිවාර්යෙන් හේතුවක් තියෙනවා. හේතුවක් පොඩ්ඩක් මතක් කරනවා දැන්. ඔව්. ඉතින් අනිවාර්යෙන් අපි ඇයි මේ අපි කරන ඩිජිටල් බිස්නස් එක පටන් ගන්න හේතුව මෙන්න මේ ස්ටෝරීස් නිසා තමයි අපි මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න හේතුව. ඒ කියන්නේ අපේ වයි එක. ඉතින් අපි අද ගොඩක් රිලැක්ස් ඉන්නවා මොකද හේතුව අපිට අපි මේ කරන මේ රටකින් කරන ජොබ් එක නැති වුණොත් අපිට අපේ බිස්නස් එක තියෙනවා කියන දේ අපිට අද බය නැතුව අපි ඒ ගැන කතා කරනවා. ඉතින් එයා ඔය බලන ඔව් අනිවාර්යෙන්ම බලන අයටත් අපි දෙයක් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරගෙන තියෙන හින්දා අපි ෆියුචර් එක යම් තාක් දුරකට
ස්කියර් කියන එක කියන්න පුළුවන්. ඒ හින්දා අපිට තියෙන්නේ තවදුරටත් ඒක හිමින් සැරේ ඩෙවලොප් කරගෙන ලෙවල් අප් කරගෙන යන එක විතරයි. ඒක තමයි අද අපේ මේ true stories වලින් අපිට ඔයගොල්ලෝ එක්ක share කරගන්න මගේ ඕන. මොකද මගේ තියෙන එක දෙයක් තමයි early retirement plan එක. මොකද මම කැමති නෑ දීර්ඝ කාලිනව වැඩ කරන්න. මොකද ඒ නිසා මං කැමති මගේ බොස් වෙන්න. ඉතින් ඒකම තමයි හේතුව මම මේ දේ පටන් ගත්තා. මොකද මං හරි ආස කෙනෙක් රටවල් වල ඇවිදින්න. ඒකට මට මේ බිස්නස් එක ගොඩාම ගැලපෙනවා පොර. ගැලපෙනවා. ඕන තැනක ඉඳන් ඕන වෙලාවක ෆ්ලෙක්සිබිලිටි එකක් ඔයාට කැමති වෙලාවක ඔයාට කැමති වෙලාවක කැමති තැනක ඉඳන් වාට වාගේ බිස්නස් එක රන් කරන්න පුළුවන් එක තමයි මේ ඩිජිටල් බිස්නස් එකේ තියෙන හොඳම පූර්ණ අපි මතක් කරන හොඳම මොකද්ද වර්ඩ් එක හොඳම බිස්නස් එක ගන්න මේක හොඳම ඔපචුනිටි එක ඒක තමයි ඔපචුනිටි එක ඔව් ඇත්තටම කිව්වා ඔව් අපි මොකක්ද කියන්නේ ඔව් මං කියන්න හැදුවේ මේ අපි චුට්ටක් මතක් කරමු කොයි වගේ අයටද මේ ජපාන් වල ඉන්න මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. ඔව් නේ මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න පුළුවන් ඔයාටම කියලා බිස්නස් එකක් හොයන කට්ටිය ඉන්නවනේ. කියන්නේ සයිඩ් හසල් එකක් ලීගල් සයිඩ් හසල් එකක් අපි කියන්නේ මේක ටැක්සබල් නැ ලීගල් ලෙජිටිමේට්. මේක ස්ටුඩන්ට් කෙනෙකුට උනත් පුළුවන් නේ පූර්ණ නේද? අනිවාර්යයෙන් ස්ටුඩන්ට්ස් ඉඳන් කැමති කැටගරි එකක කට්ටියට මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි එකක් කියන්න ඕනේ දැන් කට්ටිය හිතනවා බිස්නස් එකක් පටන් ගද්දී ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේද නැතිද කියන. මෙහෙමනේ. ඒක ඩිපෙන්ඩ්ස් නේ. ඒක ඔයා තෝරගන්න බිස්නස් මොඩල් එක අනුව අපි බිස්නස් එකේ තියෙන ගොඩක්ම අර මේ ෆ්ලෙක්සිබිලිටි එක තමයි ඔයාට වා කැමති අනිවාර්යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන් එක. ඒ හින්දා ස්ටාර්ට්අප් කොස්ට් එකක් නැතුව කිසිම දෙයක් පටන් ගන්න බෑ. ඉතින් ගොඩක් අය අර මේ මොනවාද රෙජිස්ටර් ෆී එකට ගොඩක් දෙනෙක් බෑක්වර්ඩ්ස් වෙනවා. ඒක ගැන ගොඩාක් ඉන්ක්වයරිස් එනවා. ඉතින් මම මේ ළඟකදීත් ඒක ගැන කතා කරා. ඉතින් ඇත්තටම පූර්ණ අපි මේ ඉන්ටර්නෙට් එකෙන් කොච්චර දේවල් පර්චේස් කරනවද? අපි කොච්චර වේස්ට් කරනවද අපේ සල්ලි? ඉතින් මේ වේස්ට් කරන සල්ලි සමහරලාට අපි මේ පර්චේස් කරන දේවල් අපිට එන්නෙත් නැති තරම්නේ වැලියබල් දේවල් එන්නේ නැහැ. ප්‍රයෝජනක් නැති දේවල් වලට ගොඩක් අපි නොදන්න සයිට්ස් වලට ගිහිල්ලා ගොඩක් අපේ කාඩ්ස් යූස් කරලා කරන දේවල් එක්ක බලද්දී ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාට දෙයක් බිල්ඩ් අප් කරන්න ඇයි ඔයා අර මුදල ගැන වරි වෙන්නේ? ඒක ඔයා අනිවාර්යයෙන් කිය යුතුම දෙයක්. ඔයා ඉමිග්‍රන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන් ඉතින් ඔයා වරි වෙන්න අවස්ථාවක් නැහැ. මම හිතන්නේ මේ අපිට වගේම ගොඩක් අයට ඇති මේ අපි මේ ස්ට්‍රගලින් කරපු දේවල් අදටත් එහෙම විඳින අය ඇති. ඉතින් ඒගොල්ලන්ට ආරාධනා කරනවා තවත් ඔයාලා විඳවන්න ඕනේ නැහැ. ජීවිතේ විඳින්න ඔය වගේ බිස්නස් එකක් තෝරගන්න. අනිවාර්යයෙන් කියලා තමයි කියන්නේ. කියලා තමයි ඉතින් අපිට අපි කියන්නේ. next week අපි අරගෙන එනවා අපේ ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් වනේ. අනිවාර්යයෙන්. ඒකත් ඔයාලට සතිය මැද දැනුම් දෙනවා. අනිවාර්යෙන් අපි හැමෝටම සතිය මැද දැනුම් දෙනවා. අපෝ ලොකු පෝස්ට් එකෙන් බිග් නිවුස් එකක්. ඉතින් මේ අද අපි දෙන්නගේ ස්ටෝරි එක අපි අරගෙන ආවා. ඉස්සරහට අපි සතියකට සැරයක් අනිවාර්යෙන් පොරොන්දුනා විදිහටම අලුත් ගෙස්ට් ලයික් ගෙස් කෙනෙක් එහෙම ගෙස් කෙනෙක් එතකොට වෙනස් ඒගොල්ලන්ගේ ස්ටෝරීස් තියෙනවා නේද? ස්ටෝරීස් අරගෙන ඉන්නේ. ඉතින් ලබන සතියේන ගෙස් ගැන මම පොඩියට දැනුම් දීමක් කරන්න. එයා තමයි අතනක එයා දැනට ඉන්නේ ඕස්ට්‍රේලියාව වල. අපි මෙහෙම කරමුද පූර්ණ? අපි පොඩ්ඩක් කට්ටියට හිතන්න දීලා. ඔව් නේ එහෙම කරන එක අපි මැද වගේ ඒක දෙමු ලින්ක් එක. අනිවාර්යෙන් එහෙම කරමු. හැබැයි එයා ලොකු එයා බිග් කැරක්ටර් එකක්. එයා බිග් කැරක්ටර් එකක් කියන්නේ එයා නිසා තමයි අපි අද මෙතන ඉන්නේ කියලා කිව්වොත් මම නිවැරදි. අනිවාර්යෙන්. එයා නිසා තමයි මම මගේ මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න කියලා ෆස්ට් ස්ටෙප් එක තිබ්බේ. ඒ ක්වොලිෆිකේෂන් අනුව ඒ ක්වොලිටි එක අනුව තමයි. එහෙනම් අපි එයාව සම්බන්ධ කරගන්න ගන්න ලබන සතියේ එතකන් හැමෝටම ගිහිල්ලා එන්න. ඔයාලට බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. Okay, goodbye. Goodbye.